ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගෙන් අවසරයි. දයාබර දරුවනි දැරියනි. ඉස්ලාම ස්තුතිවන්ත වෙනවා මේ සුබසි මාධ්‍ය ආයතනයේ බාරව කටයුතු කරන අපේ සුදේශයට අද මට ආරාධනය කිරීම පිළිබඳව. දුවේ පුතේ ඉස්ලාම මම හඳුන්වලා දෙන්න මම කවුද කියලා. අපේ 10 11 දරුවෝ නම් දන්නවා. 10 11 අංශවල ගණිත විෂය බාරව කටයුතු කරනවා. ඊට අමතරව 11 අංශයේ අංශ ප්‍රධාන හැටියට කටයුතු කරන අසීල සර් තමයි ඔයගොල්ලන්ට කතා කරන්නේ. මම අද ඔයගොල්ලන්ට පුංචි අභියෝගයක් දෙනවා. කතාවක් නෙමෙයි. කණ්ඩායම් හතරක් වෙන් කරගන්නවා. මේ ABCD කියලා කණ්ඩායම් හතර වෙන් කරගන්නේ ඕගොල්ලන්. එතකොට ඕගොල්ලන් ඔය කණ්ඩායමෙන් කාටද ඇතුළත් වෙන්නේ කියන එක තීරණය කරන්නේ ඕගොල්ලන්ගේ යාළුවෝ. එතකොට යාළුවෝ 5 දෙනෙක් ඔයා එකතු කරගන්න ඕනේ. ඒ යාළුවන්ගෙන් අහන්න ඕනේ මචං මම අයිති මොන කණ්ඩායමටද? එතකොට මෙන්න මේ කණ්ඩායම් හතරේ ලක්ෂණ ටික මම දැන් ඔයගොල්ලන්ට කියනවා. ඒ කියන කණ්ඩායම ගත්තොත් ඒ කියන කණ්ඩායමේ ඉන්නේ කතාවට දක්ෂ. ඒ වගේම වැඩ කරන්නත් දක්ෂ දරුවෝ. අපි කියන්නේ කට වගේම යෝගේ වැඩ කියනවා. අන්න ඒ වගේ දරුවෝ තමයි අපි ඒ කියන කණ්ඩායමට ගන්න. B කියන කණ්ඩායමට ගන්නේ කතාවට දක්ෂ නැහැ. හැබැයි වැඩට දක්ෂයි. ඕනම වැඩක් දුන්නොත් හරි පිළිවෙලට කරනවා. හැබැයි කතාවට දක්ෂ නැහැ. C කියන කණ්ඩායම. C කියන කණ්ඩායමට අපි ගන්නේ කතාවට දක්ෂයි. හැබැයි වැඩක් නැහැ. වැඩ කරන්නේ නැහැ. කය විතරයි යෝගී කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ කට්ටිය තමයි C කණ්ඩායම. ඒතර D කණ්ඩායමේ ඉන්නේ කතාවක් නැහැ, වැඩක් නැහැ. එතකොට දැන් ඕගොල්ලන් හිතන්න ඕනේ ඕගොල්ලන්ගේ හොඳම යාළුවා මේ ABCD කණ්ඩායම් හතරෙන් කෝකටද අයිති? ඇත්තටම පුතේ මම මේ පාසලේ ගත කරනකොට මේ දරුවන්ගෙන් වැඩි දෙනෙක් මම දැක්කේ මෙන්න මේ C කණ්ඩායමට අයිති කණ්ඩායම. එතකොට ඕගොල්ලන් හිතලා බලන්න මම අයිති වෙන්නේ මොන කණ්ඩායමටද කියලා තනියම හිතන්න. දැන් මම හිතුවට මදි ඕගොල්ලන්ගේ යාළුවන්ගෙන් අහන්න මම මේ කණ්ඩායම් හතරෙන් කෝකටද දාන්නේ. ආයෙත් කිව්වොත් ඒ කණ්ඩායම කියන්නේ කතාවටත් දක්ෂයි, වැඩටත් දක්ෂයි, කට වගේම වැඩ කියලා අපි කියනවා. B කණ්ඩායමේ ඉන්නේ කතාවට දක්ෂ නැති වුණත් හොඳට වැඩ ටික කරන්න පුළුවන් දරුවෝ. C කණ්ඩායමේ ඉන්නේ කතාවට දක්ෂයි, හැබැයි වැඩක් නැහැ. වැඩක් කරන්නේ නැහැ, කතාව විතරයි. D කණ්ඩායමේ ඉන්නේ කතාවක් නැහැ, වැඩක් නැහැ. ඔව්. දැන් ඕගොල්ලන් ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. දුවේ පුතේ මම ඕගොල්ලන්ට පුංචි කතාවක් කියනවා. අපි පාසල් යන මේ කාලය ඉතාම සුළු කාලයක්. මම හිතන්නේ මගේ ගුරු ජීවිතයේ අවුරුදු 36ක් වෙනවා. මම මේ අවුරුදු 36 පුරාවටම දකිනවා අපේ දුවදරුවෝ කරන කියන දේවල් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම්. අපි හැමදාම උදේට එනකොට හිතන්න ඕනේ මං අද දවසේ මොනවද අලුත් දෙයක් ලබා ගන්නේ මොනවද අද ඉගෙන ගත්තේ කියලා පුංචි දෙයක් හරි අලුත් දෙයක් ඉගෙන ගන්නේ මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට පොඩි උදාහරණයක් කියන්නම්. බටහිර රටක පුංචි දරුවෙක් හිටියා මේ වීදි දරුවෝ. ඒගොල්ලන්ට අම්මා තාත්තා නැහැ මේ වීදි වල තමයි ඒගොල්ලන් ජීවත් වෙන්නේ. එතකොට විශ්‍රාමික විදුහල්පතිවරයෙක් හිටියා. මෙයා හැමදාම ව්‍යායාම කරන්න යනවා පිට්ටනියකට. මේ යන ගමන් එයා හැමදාම උදේ කෑම ටිකක් අරන් යනවා මේ දරුවන්ට දෙන්න. එතකොට මේ දරුවෝ පුරුදු වෙලා ඉන්නවා හැමදාම උදේට ගිහිල්ලා අර සර්ගෙන් මොනවා හරි කෑම ටිකක් අරන් කන්න. දවසක් මේ සර්ට අසනීප වෙලා මෙයාට යන්න බැරි වෙනවා. එතකොට මේ වීදි දරුවෝ ටික ඇවිල්ලා බලාගෙන ඉන්නවා මේ සර් එනකම්. එතකොට එදා කෑම නැහැ. මේ එක දරුවෙකුට හරියට කේන්ති යනවා. අද අපිට කන්න නැහැ කියලා. ඉතින් එහෙම තමයි අර ටික දවසක් යනකොට ඒගොල්ලන් හිතන්නේ මේක කවුරු හරි දෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ගේ අයිතිවාසිකමක් කියලා හිතනවා. අපේ දරුවෝත් එහෙම ඉන්නවා. ඉතින් ඊට පස්සේ මෙයා බඩගින්නේ මෙහෙම මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන යනකොට මෙයාට හම්බ වෙනවා අර ලොකු මුතු බෙල්ලෙක්. ඊට පස්සේ දැන් මෙයා මේ මුතු බෙල්ලත් අතේ තියාගෙන කල්පනා කර කර ඉන්නවා දැන් අද දවසේ මට කන්න විදිහක් නැහැ කියලා. එතකොට එතනින් යන සංචාරකේ මේ දෙන්නේ මේ මුතු බෙල්ලව අතේ තියනවා දැකලා මෙයාගෙන් කතා කරලා
පුතේ මට ওই මුතු බෙල්ල දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මම ඔයාට ඩොලර් දෙන්නම් කියලා. මම ඔයාට ඩොලර් 5ක් දෙන්නම් මට මේක දෙන්න කියනවා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මේ මුතු බෙල්ල දීලා ඩොලර් 5ක් ඉල්ල ගන්නවා. මේ ඩොලර් 5ක් ඉල්ලගෙන ඊට පස්සේ මෙයා මේක ගිහිලා කඩේට දුන්නාම කඩෙන් දෙනවා කෑම. ඊට පස්සේ මෙයා දැනගන්නවා මොනවා හරි අපි කාට හරි දුන්නොත් අපිට ඒකෙන් මුදල් ලබා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ පුතේ මෙයා කරන්නේ හැමදාම මුහුදු වෙරළේ උදේට ඇවිදලා සිප්පි කටු එකතු කරනවා. මේ සිප්පි කටු එකතු කරලා කොට ගහ ගන්නවා ලස්සන කවර වලට දා ගන්නවා. ඉතින් දවල් වෙනකොට සංචාරකයෝ වෙනවා. මේ සංචාරකයෝ මේගොල්ලන්ට ඩොලර් 1 2 දීලා මේ ලස්සන සිප්පි කටු උර අරගෙන යනවා. ටික කාලයක් යනකොට මේ දරුවා සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා මේ දරුවට හොඳ ව්‍යාපාරයක් ගොඩනගෙනවා. ඊට පස්සේ මෙයා කරන්නේ මේ ව්‍යාපාරයක පුංචි කාමර ටිකක් හදලා සිප්පි කටු එකතු කරලා තව කට්ටිය දාලා ඒගොල්ලන්ට කියනවා මේ සිප්පි කටු එකතු කරන්න. මේ සිප්පි කටු එකතු කරලා ගොඩ ගහගෙන තවත් කණ්ඩායමක් ඉන්නවා මේවා පැකට් කරන්න. මේ විදිහට මෙයා මේ ව්‍යාපාරය කරගෙන යනකොට ඔය බටහිර රටවල් වල කට්ටිය එනවා මේ හිරු එළිය ලබා ගන්න මේ වගේ රටවල් වලට. එතකොට මේගොල්ලන් ඇවිල්ලා ඔන්න අර සීසන් එකට ආවට පස්සේ මේ විදේශිකයන්ට ඉන්න තැනක් නැහැ. හෝටල් ඔක්කොම පිරීලා. ඊට පස්සේ මේ විදේශිකයෝ කණ්ඩායමක් ඔන්න 6:00ට 7ට විතර එනවා මේ මුහුදු වෙරළ දිගේ නවාතැන් හොයාගෙන. ඊට පස්සේ කියනවා මම ඕගොල්ලන්ට මෙන්න මේ ඩොලර් කීපයක් දෙනවා අද රැයට අපිට නවතින්න තැනක් දෙන්න කියලා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ අර සිප්පි කටු ටික ඔක්කොම අයින් කරලා එතන ඒගොල්ලන්ට නවාතැනක් දෙනවා. ඊට පස්සේ මෙයා කල්පනා කරනවා මේකත් හොඳ ව්‍යාපාරයක් කියලා. ඊට පස්සේ මෙයා මුහුදු වෙරළ අයිනේ ලස්සන කූඩාරම් ටිකක් හදනවා. මේ කූඩාරම් ටිකක් හදලා ඊට පස්සේ මෙයා ඒකෙනුත් උදේ ඉඳන් සිප්පි කටු එකතු කරනවා රෑවරුවේ කූඩාරම් හදලා වරලා ඒ වගේ නවාතැන් දීලා වරලා ඒකෙන් ආදායමක් හොයනවා. මෙයාගේ මේ දැඩි අදිෂ්ඨානය සහ කැපවීම කොච්චරද කියලා කියනවා නම් අන්තිමේට ඕගොල්ලන්ට හැම ගෙදරකම අද මේ සිප්පි කටුවක් දකින්න තියෙනවා. කල්පනා කරලා බලන්න සිප්පි කටුවක් කොහෙද තියෙන්නේ ඕගොල්ලන් ගෙදර කියලා. කාට හරි මතක් වෙනවද? ඔව්. මේ සිප්පි කටුව තියෙන්නේ අර ෂෙල් ගෑස් සමාගමෙන් එන ෂෙල් ගෑස් එක. මේ ෂෙල් ගෑස් අයිතිකාරයා තමයි මේ වැඩේ ගැන මේ මං කතා කරපු දරුවා. අද ලෝකයේ රටවල් 138කට ගෑස් නිෂ්පාදනය කරලා විකුණන ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්නේ මෙන්න මේ වීදි දරුවා. ඉතින් පුතේ ලොකු ආදර්ශයක් අපිට ගන්න පුළුවන් කැපවීම සහ අදිෂ්ඨානය තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ. ඒ නිසා ඔගොල්ලනොත් හිතට ගන්න හැමදාම මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න. ඒ වගේම හැමදාම අලුත් දෙයක් ඉගෙනගෙන මොනවා හරි අරමුණකට එක ඉලක්කයකට යන්න ඕගොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි.